හැටියට ඔබතුමාලට ඒ පිළිබඳ අවබෝධයක් තිබීම මම දැන් ප්‍රයෝජනවත් වෙයි. දැන් මේ කාරණේ මම දැන් කියවුණා. Don't. මේ මනස 2015 මුලින්ම ඉදිරිපත් කරන්න ඉස්සල්ලා අපරාධයක් සම්බන්ධ වැඩිපුර අවධානය යොමු වුණේ චූතිතය පිළිබඳව. විමර්ශන නිලධාරීන් විදිහට ඔබත් වැඩි උනන්දු දුන්නේ චූතිතය පිළිබඳව කටයුතු කරන්න. ඒක අවශ්‍ය කොටසක් ඔබගේ රාජකාරිය. නිමිතියන් ප්‍රයෝජනවත් උනේ එකම එක කාරණයකට. ඒ තමයි සාක්ෂිකරුවෙක් හැටියට. බොහෝ විට පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකරුවා. බොහෝ විට. එතන තමයි විද්‍යාව වැදගත් උනේ. ඒ ඇරෙන්න විද්‍යාවන් ගැන තරම් අනුසාර බැලීමක් කෙරුණේ නැහැ. මේ පනත එනවා. 2015 මේ පනත ඇවිල්ලා දැන් 2023 සංශෝධනය වෙලා මේ පනත තමයි මුලින්ම මේ විද්‍යාව පිළිබඳව අවධානය යොමු කෙරෙව්වේ. ඒ ආසිතෝ තමයි මේ අධිකාරියක් පිටවලා තියෙන්නේ. මේ තමයි අලුත්ම පනත. ඒ කියන්නේ නම්බර 10 2023 මේ සංශෝධිත පනත. දැන් භාවිතා වෙන්නේ මේ පනතයි. දැන් මේ සංශෝධන තුල විද්‍යාඥයන්ගේ මානසික ප්‍රතිකර පිළිබඳ උගක් කරුණු අලුත් කරුණු එකතු වෙලා තියෙනවා. දැන් අපි විද්‍යාව ගත්තොත් අපරාධික විද්‍යාව ගත්තොත් ඒගොල්ලන්ට අපරාධය නිසා හානියටපත් වෙනවා. කවුරුත් දන්නවා. හානියටපත් වෙන්න පුළුවන් තුන් ආකාරයකින්. ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක. Primary. නමුත් හුඟක් වෙලාවට අපේ අවධානය යොමු වෙලා තිබුණේ මේ ප්‍රාථමික හානියට පමණයි. ද්විතීක හා තෘතීක හානිය පිළිබඳ තරම් අවධානයක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ අනතෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න දැන් මේ අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන දැනගැනීම අවශ්‍යයි. විශේෂයෙන් විමර්ශන කටයුතු. දැන් ප්‍රාථමික හානිය ඔබ කවුරුත් දන්නවා. ප්‍රාථමික හානිය කියලා කියන්නේ අපරාධයේ ඍජු ප්‍රතිඵලයක් හැටියට ඇතිවන හානිය. දැන් මේ විදිහට විදිහා බැලුවොත් ඔබට පේනවා ප්‍රාථමික හානිය මොකක්ද කියලා. මොකක්ද? ඔව්, හැට පහලින් ලේ ගැලීමක් තියෙනවා නේ. පහරක් වැටිලා තියෙනවා. ඒ පහර නිසා සමඩයකින් ලේ ගැලීමක්. ඒක තමයි ප්‍රාථමික හානිය. අපරාධයකින් වෙච්ච ප්‍රාථමික හානිය. මේක සාමාන්‍යයෙන් අධිකරණයෙන් ඉතින් වාර්තා වෙනවා නේද? මේකට තමයි අවසානයේදී දඬුවමක් ලැබෙන්නේ. ඒක ගැන අවධානය යොමු වෙන්න. ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් මම වැඩිම කැමති ඉතිරි හානි දෙක ගැන කියන්න. ඒක ගැන අනිත් මම කතා කරා. එකක් තමයි මේ ඒතකොට ඒකට කියනවා ද්විතීක හානි. දැන් ද්විතීක හානිය සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම තුනකට. ද්විතීක හානිය කියන්නේ දෙවනුව සිදුවන හානිය. අපරාධයෙන් පස්සේ මේක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම තුනකට. එකක් තමයි harm due to police investigations. ඒ කියන්නේ මොකද්ද? විමර්ශනයේ නිසා පොලිසියෙන් සිදු කරන විමර්ශනයේ නිසා ද්විතීක හානියක් වෙනවා. දැන් ඒකෙන් කියන්නේ විමර්ශනය කරන්න එපා කියලා කියන්නේ නෙමෙයි. විමර්ශනය කරන්න ඕනේ. හැබැයි ඒ පිළිබඳ අවබෝධයක් තිබුණා. දැන් ඇයි විමර්ශනයේදී හානියක් වෙන්නේ? ප්‍රථම දේ තමයි පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න ඕනේ. පැමිණිලි කිරීමේදී විද්‍යාවට සිද්ධ වෙන අපරාධය පිළිබඳ නැවත
තමන්ට හිංසනයක් වෙච්චි දෙයක් නැවත සීගන්වලා කියන එකම මානසිකව පීඩාවක් ඇති කරනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලෙන් කියනවා ව්‍යසනයක් කියලා. මානසික පාවිච්චි කරන වචනේ තමයි ව්‍යසනය. trauma. ඉංග්‍රීසියෙන් කියන්නේ trauma. නමුත් ඒ කියන්නේ වෙනවා. ඒ කියන්නේ එසේ කීමේදී ඔබ විමර්ශන නිලධාරීන් හැටියට ඒ පිළිබඳ තවත් ප්‍රශ්න කරනවා. ඒක අවශ්‍යයි. ඒකේ සුළුමුළු තැන් හොයාගන්න තවත් ප්‍රශ්න කරනවා විතර නෙමෙයි සමාජයට ඒ කෙනාව ඒ ක්‍රයිම් සීන් එකට පික් කරන්නේ. ඒක ක්‍රයිම් සීන් එකකට නැවත යන්නේ එක. අර කියනකට වඩා අමාරු වෙන්න පුළුවන්. අපරාධ සිද්ධ වෙච්ච ස්ථානෙට යන්නේ. මොකද ඒක විමර්ශනදී අවශ්‍යයි. එතකොට අන්න රීති කහානියක් වෙන එක තැන. එතකොට මේ පිළිබඳ අවබෝධයෙන් සිටීම හරි වැදගත් වෙනවා. ඒක එක. දෙවෙනි තැන තමයි වෛද්‍ය පරීක්ෂණ. වෛද්‍යවරුන් ගාවට දැන් ඒ විඳිත තැනැත්තිය එවන. ඒක වෛද්‍යවරුන් මොකද කරන්නේ? වෛද්‍යවරුන් අර විස්තරේ නැවත අහනවා. ඒක නැවත කියන්නේ. ආත්ම විතරක් නෙමෙයි යාව පරීක්ෂා කරලා බලන්න. ශරීරය පරීක්ෂා කරනවා. ලිංගික අතවරයක් සිදු වුණාම පරීක්ෂා කරනවා ඒ පිළිබඳ හොඳ විස්තරයක් ඔබට ලැබුණා. වෙයි ඒවා කරනකොට ඒ කෙනාට ඒක පීඩාවක් වෙන්න පුළුවන්. මේ පිටුරේ මම පෙන්නන තියෙන්නේ දැන් මෙහෙම ෆොටෝෂුට් ගන්න. දැන් මෙතන මේ කාන්තාවක් දෙන්නෙක්ම තමයි කාන්තාවක් කරන්නේ. හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. මොකද මේ පනතෙන් දැන් මේ අලුත් සංශෝධිත පනතෙන් වින්දිතයට අයිතියක් තියෙනවා ඉල්ලීමක් කරන්න. කාන්තාවක් නම් කාන්තාවට මේ පනතෙන් අවසර දීලා තියෙනවා ඉල්ලීමක් කරන්න තමන්ව කාන්තාවක් විසින් පරීක්ෂා කරනවා. කාන්තා වෛද්‍යවරියක් විසින් පරීක්ෂා කරන ඉල්ලීමක් කරනවා. ඒක ඉෂ්ට කරන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්න වෙන්න පුළුවන්. ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. ඒක වෛද්‍ය හිගයක් තියෙනවා. ඒ වගේම මේ ව්‍යවහාරික පැත්තේ වෛද්‍යවරු සමහරට කාන්තා වෛද්‍යවරියන් සිටින්න පුළුවන් ඒ ප්‍රදේශයේ. එහෙම ගැටලු තියෙනවා. මොකද ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ ඉල්ලීමට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකනේ අපි අනුගානේ මේ අවස්ථාව දීලා තියෙනවා. ඉල්ලීමක් කරන්න ඉස්සර එහෙම නෙමෙයි නෑ. වෛද්‍යවරු කවුද පරීක්ෂා කරන්න කියන එක විද්‍යාවට කතා කරන්න උනේ නෑ. ඒක වෛද්‍යවරු ආයතනයෙන් තමයි ඒක තියෙන්නේ. මොකද දැන් එහෙම නෙමෙයි ටිකක් එහාට ගිහලා තියෙනවා. හරි. ඒ කරේ යම් ප්‍රමාණිකයෙන් ආවම කරන්න. මම කියන්නේ කාන්තාවක් පරීක්ෂා කරන සියලුම අපහසුතාවය වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේ පිටුරේ පේන්නේ කාන්තාවක් වෛද්‍යවරියක්ම තමයි ඡායාරූප ගන්න. ඒක අමාරුයි. විශේෂයෙන් ලිංගික ප්‍රදේශ නිරාවරණය කිරීම විතරක් නෙවෙයි වෙන සාම්පස් ගන්න එක. මේ ඔක්කොම පීඩා. ඇත්තම මේක අපිනේ තමයි මේක දාන්නේ. ඒක තමයි. මේ පීඩාව කාන්තාවට විතර නෙවෙයි. මේ පිළිදෙයන්ට තියෙන. මේ පරීක්ෂා කිරීම කියන්නේ. නමුත් ඒක කරන්න වෙනවා. අනේ එතන තමයි ඒක හානි. දීර්ඝ සිදුවන දෙවනි හානිය. තුන්වෙනි හානිය සිද්ධ වෙන්නේ උසාවියේ. දැන් උසාවියට එන්නේ මෙයා විද්‍යා විදියට විතරක් නෙමෙයි සාක්ෂිකාරක විදියට. දැන් අර දෙකේට වඩා මෙතන පොඩි වෙනසක් තියෙනවා. එකක් තමයි මේක මහජනයා ඉදිරියේ. අර දෙකම පෞද්ගලිකව. පොලිසිය පෞද්ගලිකව වෛද්‍ය පරීක්ෂණයක් පෞද්ගලිකව. නමුත් මෙතන ප්‍රසිද්ධ මහජනයා ඉදිරියේ තමයි මේක කියන්නේ. මේක ගැන අවබෝධයක් තියෙන නිසා තමයි ඉල්ලීම් කරන්න පුළුවන් මහ ජනතාව ඉවත් කරන්න. එහෙම අවස්ථාව වරදක් තියෙනවා. ඒක හොඳයි. ඒක හොඳයි. ඉවත් කරන්න පුළුවන්. ඒකෝට ඒ
පාර්ශ්වයක්. ඒ පාර්ශ්වය තමයි විත්තිකරුගේ පාර්ශ්වය. විත්ති පාර්ශ්වය. ඒතර විත්ති පාර්ශ්වය බලන්නේ හැම වෙලාවෙම මේ වින්දිතයන්ගේ සාක්ෂිය ඉසේ උනේ නෑ කියන එක කරුණව පරස්පරය මතු කරගන්න. යම් කිසි සැකයක් මතු කරගන්න වඩා නීතිය දන්නවා. සැකයක් මතු කිරීමේ කියනවා. ඒක කියන දේ පිළිබඳ ප්‍රශ්න කිරීමක්. ඒකත් පීඩාවක්. Tamanට කරදරයක් වුණා විතරක් නෙමෙයි. දැන් මේ කරදරේ කියන්නේ ගියාම එහෙම උනේ නෑ හරි ඒක එහෙම නෙමෙයි කියලා කියන්න කෙනෙක් ඉදිරිපත් කරනවා. මම ප්‍රශ්න කරනවා. අපි දන්නවා ඔබ දන්නවා උසාවිවල ඒවා කරනකොට බොහොම සුමට වගේ වෙන්නේ නෑ මේවා. අපහසුතාවයට පත් කරන ප්‍රශ්න කරනවා. ඉතින් ඒකත් දේශි වැඩක් නෙමෙයි. ඒකට අර වින්දිතයන් නැවත වරක් අධිකරණ කරනවා. දැන් මේ අපහසුව තමයි අර මම අනිත් මහත්තයා කිව්වා කතාවෙන් ජරමි. ඊ පෙරේද අපිට හම්බුණු කාන්තාවක් මම හිතට එන්න කතා. ඒකට මේ තමයි ද්විතීක. ඊට අමතරව තියෙනවා තෘතී කහානිය. තෘතී කහානිය සිද්ධ වෙන්නේ ලංකාවේ නම් වැඩිපුරම මාධ්‍ය ප්‍රචාරණය නිසා. අපේ මාධ්‍ය කණ්ඩායම කියන්නේ වගකීම් විරහිත මාධ්‍යයක් අපිට තියෙනවා. දැන් මාධ්‍ය කියවම මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය තුනමයි තියෙනවා. මේවල කිසිම වගකීමක් නැතුව වින්දිතයන්ගේ සියලු තොරතුරු හෙළි කරනවා. මෙසේ හෙළි කිරීම නිසා ඒ වින්දිතයන් විතර නෙමෙයි ඒ පවුල රායටත් පීඩාවක් පත් වෙනවා. අපි මේ වින්දිත දැරිය පාසල් දරුවෙක් කියලා. ඒතකොට එයාගේ පාසලත් හෙළි කරා. නමුත් ඔක්කොමත් එක්ක. දැන් මේ දරුවෝ කොහොමද පාසල? විශේෂයෙන් ලිංගික අතවරයක් නම්. ඒතකොට පාසලට ගියාම කොහොමද පාසලේ ප්‍රතිචාරය? එයාගේ යාළුවෝ කොහොමද ප්‍රතිචාර කරන්නේ? ඒ යාළුවන්ගේ දෙමව්පියෝ කොහොමද ප්‍රතිචාර කරන්නේ? ගුරුවරු කොහොමද ප්‍රතිචාර කරන්නේ? සමාජ පාසලට බාර ගන්නත් නැහැ. අපි තුමු මේ දැරිය ගර්භණිකත්වයට පත් වුණා කියලා. හරි. ඒකේ ගර්භණිකත්වයට පත් වුණොත් දැන් පාසල අධ්‍යාපනය නවතිනවා. සම්පූර්ණ අධ්‍යාපනය නවතිනවා. අධ්‍යාපනය නවතිනවා කියන්නේ ඒක ජීවිත කාලයට තියෙන වන්දියක්. ඒක මේ දඬුවම ලබන්නේ වින්දිනේ. එහෙනම් මේ දේවල් වෙනවනේ නංකා. ඉතින් ඒ නිසා මේ ත්‍ෘතී කහානිය සෑහෙන බරපතල හානියක්. සහ සමහර විට මේ වින්දිත තැනැත්තියට වරද ඉස්මතු වෙනවා. අපවාදයට ලක් වෙනවා. වින්දිතයන් මම පරීක්ෂා කරලා තියෙන අවස්ථාවල කියලා තියෙන එකක් තමයි ඕන්ට හිතෙනවා ඕන්ට හිතෙනවා. කවුරුත් කියන්නේ ඕන්ට හිතෙනවා. දැන් මම කිලිටි මම දැන් පවිත්‍ර නැහැ. කිලිටි මගේ වටිනාකම මට නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලිංගික තවරවලදී මේක ඇති වෙනවා. මගේ වටිනාකම අඩු වෙලා තියෙනවා. ඒක ඇති වෙන අර ආත්ම අභිමානය අඩු වීම. ඒවත් හරි හානිකර දේවල්. දැන් මේවා එකක්වත් අධිකරණයකදී මතුවෙන්නේ නැති දේවල්. හැබැයි වින්දිතය විඳින දේවල්. හැබැයි මේ පනතේ අන්න ඒකයි මේ පනත හරි සුවිශේෂයි. වින්දිතයට දැන් අවස්ථාවක් තියෙනවා මේ හැම දෙයක්ම මතු කරන්න. මතු කරලා ඒ සඳහා යම් වන්දියක් කරන්න. ඒ තමයි නඩුව අවසානයේ චූදිතයා වර්ධකාරී වුණායින් පස්සේ ඒක ජජ්මන්ට් එකේ වර්ධකාර වුණායින් පස්සේ දඬුවම් නියම කරන්න පෙර අතුව මේ මනදින් වින්දිතයට අවස්ථාවක් තියෙනවා නැවත වරක් අධිකරණයේ අමතන්න. මේකට ඉංග්‍රීසියෙන් කියනවා victim impact statement කියලා. ඒ ස්ටේට්මන්ට් එක ප්‍රකාශයක් කරනවා. වාචිකව හෝ ලිඛිතව ඕනනම් වෛද්‍ය සාහිතිකත් එක්ක ඉල්ලීමක් කරන්න පුළුවන්. තමන්ට වෙච්ච හානිය, පෞද්ගලිකව වෙච්ච හානිය අන්න එතනදී අර ප්‍රාථමික හානිය විතරක් නෙමෙයි. ද්විතීයික හානිය, තෘතීයික හානිය තුනම
ඒකට එකතු කරලා යම් අමතර වන්දියක්. හරි. සියලු දේ අපිට වන්දියකින් මුදලකින් සේව කරන්න බෑ. නමුත් යම් ප්‍රමාණයක් අඩු ගන්න. එහෙම හරි ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන මම කියන්න ඕන මම දැන් අපි මෙහෙම වන්දි ලබා දුන්නු මුල් අවස්ථාවවලදීම මේ ගාල්ල පැත්තේ පොලිස් නිලධාරි මහත්මයෙකුට අපි ඒක අරන් දුන්නා. පොලිස් නිලධාරි රාජකාරී ඩියුටි වෙලා ඉති මේ වාහනයක් අතර කරන්න අන දෙනකොට මේ යතුරු වමනාවෙන්ම වාහනේ අර නිලධාරි මහත්තයා යට කරගෙන ගියා. එතන ගිහලා උඩ බරපතල තුවාල. පොඩි වාතාව ලිව්වේ මම ඒකේ සම්බන්ධනවා විස්තරේ බරපතල තුවාල නබල කොහමයි ජීවිතේ දෙරුණා. ඊට පස්සේ ඒ පොලිස් නිලධාරි මහත්මයා මේ පනත පාවිච්චි කළා. වන්දයක් නෑ. යාට ලොකු හානියක් වුණා. තුවාල වීම නෙමෙයි. ඒක පැත්තක්. ප්‍රාථමික පැත්ත නෙමෙයි ද්විතීක පැත්තෙන් වුණා යාගේ රැකියාව. එයාට ඩියුටි යන්න බැරි වුණා. යාගේ ප්‍රොමෝෂන් වලට බාධා වුණා. දැන් දන්නවනේ ප්‍රොමෝෂන්ස් වලට තමයි හානියක් තියෙන ආබාධයක් තියෙනවනේ ඒක ප්‍රොමෝෂන් වලට බලපාන. ඒ ඔක්කොම අපි සාහන කරා. මේ victim impact statement එක සිංහලෙන් මොකක්ද කියන්නේ? ඉන්දික විඳිත බලපෑම ප්‍රකාශනය. ජීවිතයට වෙච්ච බලපෑම. ඒකෙදි අපි අපේ අධිකාරී, يعني මමත් අධිකාරී මෙම්බර් කෙනෙක් විදිහට අපි වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවක් ඉදිරිපත් කරලා සැලකියුතු වන්දයක් ඒ පොලිස් නිලධාරීන් පොලිස් මේක මේ පනතෙන් වාසි සැලසෙන්නේ විදිහට විතර නෙමෙයි සාක්ෂිකරුවන්ට. ඒක පොලිස් නිලධාරීන් හැටියට ඔබ එලින්ම ඒ අපරාධයට සම්බන්ධ පුද්ගලෙක් වෙනවා. විමර්ශන නිලධාරීන් හැටියට ඔබ සාක්ෂි කරනවා. ඒ නිසා ඔබට යම් කිසි බලපෑමක් කරොත් හරි ඔබට යම් කිසි හානියක් වුණොත් මේ පනතෙන් පිට තියෙන ඔබට මේ පනතම පාවිච්චි කරලා ඒ නඩුවෙන් වන්දන ලබා ගන්න. ඒක අපි මතක තියාගන්න. මෙතන මේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ඔබටත් මේකේ මේ පනත උදා වෙනවා. මොකද ඔබ සාක්ෂිකරුවෙක් හැටියට තමයි එතනදී දැන් අපරාධයක මේ මානසික පැත්ත ගත්තොත් මානසික පැතිකඩ මේ ප්‍රතිවිපාක වෙන්න පුළුවන් හතර ආකාරයකින්. ශාරීරික මානසික මුල්‍යමය සහ වක්‍ර කියලා හතරකට බෙදලා තියෙනවා. ශාරීරිකව ඇතිවන දේ තමයි දැන් distress, පීඩාව, damage, හානිය, disability, ආබාධිත වීම, dysfunction, අකර්මණ්‍ය වීම, ඉඳහිට මේ යාමක් වෙන්න පුළුවන්. ඒ තමයි කායික පැත්තෙන් ඇති වෙන පුළුවන් හානිය අපරාධික ප්‍රතිඵල. මානසික පැත්තෙන් emotional impact එක તો shock ඒ කියන්නේ කම්පනයක් ඇති වෙන්න පුළුවන්. බියක් ඇති වෙන්න පුළුවන්. තරහක් ඇති වෙන්න පුළුවන්. ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ ලිංගික කතාවලදී සහ සමහර විට තමන් දොස් නගා ගන්නත් පුළුවන්. මම ඒකයි සමහර විට විඳින්න තමන්ටම දොස් නගා ගන්නවා මගේ වැරද්ද නිසා තමයි මේක වුනේ. ඒක මානසික පීඩාවක්. ඒ ප්‍රතිඵලයක් හැටියට අර මම කිව්වා වගේ තමන්ගේ ආත්ම අභිමානය පාර වැටෙන්න පුළුවන්. මගේ දැන් වටිනාකම අඩු වෙනවා. එහෙම හිතෙන්න පුළුවන්. සමහර විඳිතෝ මේ පීඩාව අඩු කරගන්න වෙනත් සමහරට නිදිපෙති වගේ දේවල් පාවිච්චි කරන්න පටන් ගන්නවා. එහෙම ගැටලුත් දෙන්න පුළුවන්. සමහර විට විඳිතයන් සියදිවි නසා ගන්න ඉඩ තියෙනවා. මේ පීඩාව නිසා. ඉතින් ඒ තමයි ඉමෝෂනල් පැත්ත. අපරාධය. ඊළඟට මුල්‍ය පැත්තකුත් තියෙනවා. විඳිතභාවය නිසා තමන්ගේ ආදායම අඩු වෙන්නත් පුළුවන්. වියදම් වැඩි වෙන්නත් පුළුවන්. ඒ දෙකම නිසා ඒ අයගේ ආර්ථිකයට හානියක් වෙන්න පුළුවන්. ඒකයි අර victim impact statement එකේදී මේ හැම දෙයක් පිළිබඳවම අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම indirect impact. ඒ කියන්නේ විඳිතයාට විතරක් නෙමෙයි විඳිතයාගේ පවුලේ අයට.
සුවිශේෂී වැදගත්කමක් තියෙන ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා කිව්වේ සුවිශේෂී වැදගත්කමක් තියෙන සම්බන්ධයක්. අපි හිතමු පෙම්වතා හෝ පෙම්වති. දැන් මේ පනත යටතේ ඒ අයටත් ඉල්ලන්න පුළුවන්. Tamanට වෙච්ච හානිය ගැන කියන්නේ. මේගොල්ලන්ට කියන්නේ ද්විතීක වින්දිතය. ද්විතීක වින්දිතය. Secondary victims. Family members. පවුලේ friends. විශේෂී වටනා වැදගත්කමක් තියෙන යාළුකමක් මිත්‍රකමක්. දැන් සවුත් අප්‍රිකාව වල නම් ඒ තියෙන මේ විද්‍යා ආරක්ෂකයන් පනතයත් ඒ කමියුනිටි එකට ප්‍රජාවට ඉල්ලන්න පුළුවන් Tamanට වෙච්ච හානි. අපේ පනතේ බෑ. නිසා අපිට කමියුනිටි එක අයිති වෙන්නේ නැහැ. නමුත් සමහර රටවල තියෙන සවුත් අප්‍රිකාව උදාහරණයක්. දැන් කමියුනිටි වෙච්ච හානියක් අපිට උදාහරණයක් ගත්තොත් ලංකාවේ මම කියන එකට අර පැල්මඩුවේ කොටක මෙතන මතකද? කාන්තා මරණ වෙන්නේ. ඒ අන්තිමේදී මිනිස්සු බය වුණානේ. ඒ සනසේ පොලිසිය ආණ්ඩුවට සිද්ධ වුණා STF යුනිට් එක. ඒ ගමේ. ටික කාලයකට එහෙම දාලා මිනිස්සුගේ බය අරින්න එහෙම කරන්න ඕන. ආණ්ඩුවට එහෙම කරන්න. ඉතින් ඒ නිසා කමියුනිටි එකක් බලපාන සමහර අපරාධ. විශේෂයෙන් මේක සංවිධානාත්මක අපරාධ වල මේක වැදගත්. ඔය පාතාල කණ්ඩායම් වල ඒක බය කරනවා මිනිස්සු සාක්ෂි දෙන්නේ නැහැ. ගමේ මිනිස්සු බය. ඒක තියෙනවා. ඒකම මේ හැබැයි අපේ මනසේ තාම ඒකට අවසරයක් නැහැ. කමියුනිටි එකට ප්‍රජාවක් එක්ක ගිහිල්ලා ඉඳන්න අවශ්‍ය නැහැ. නමුත් දේවල් කියන රටවල් තියෙනවා. දැන් මේ වින්දිතය ගැන ටිකක් තව ගැඹුරින් බැලුවොත් වින්දිතියොත් හැමෝම එකම ගණිතයට වැටෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. එකක් තමයි victims of serious crime. දරුණු අපරාධ. يعني ඊළඟට වෙනවා domestic violence. ඒ හරි common නේ. කාන්තා මේ විමර්ශනාන්තයට වක්කලා දෙනවානේ domestic violence. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. hate crime, terrorism and terrorism අපේ sexual offences, human trafficking, kidnapping, attempted murder. මේවා වැටෙන්නේ ඔක්කොම serious crime. කිඩ්නැප් වලින් උත් පැහැරගෙන serious crime. දැන් මට මතකයි මේ human trafficking ගැන කියනකොට අපිට මතකයි ලංකාවේ පළවෙනි වතාවට නේද මේ පනත යනදේම අපිට පුළුවන් වුණා අපි අනිත් මහත්මයන් මමයි දෙන්නම කියලා සාක්ෂි දීලා human trafficking victim කෙනෙක්. එයා මේ උස්බෙකිස්තාන ජාතික කාන්තාව. එයාව මෙහාට ගෙන්නගෙන මේ රැකියාවක් කරන ස්වභාවයෙන් ගෙන්නගෙන මේ ගණිකා වෘත්තියේ බලාත්කාරයේ ගණිකා වෘත්තියේ යොදලා මුදල් හම්බ කරපු පිළිබඳ ඒක තමයි චෝදනාවනේ ඒක අවුල. ඉපදෙනින් චෝදනාව දුන්නා. අපිට පුළුවන් වුණා මේ පනත යටතේ ඒ කෙනාව මහාධිකරණය වරදකරු කරලා ඒ දරුවන් පවුනා. human trafficking the first case නේ. First convicted case. I think මේ victims වැටෙන්නේ මේ කාරණේ තමයි serious crime. දෙවෙනි එක තමයි අර persistently targeted victim. ඒ කියන්නේ මෙතන වෙනස තමයි වින්දිතය එකවරක් නෙමෙයි නැවත නැවත අපරාධයට ලක් වෙනවා. ඉතින් වක් වෙලාවට මේක වෙන්නේ ඔය ගෙවල් වල නිවෙස් වල සිදුවෙන අපරාධ. කියන්නේ ගෘහස්ත ප්‍රධාන. ඒ දවසක් නෙමෙයි වක් වෙලාවට දිගින් දිගට පවතින. ඒවා සුවිශේෂී වින්දිතය කියන්නේ ඒගොල්ලෝ එකවරක් නෙමෙයි අපරාධය විඳලා තියෙන්නේ. ඊබව තුන්වෙනි වර්ගය තමයි vulnerable victims. අවදානමට ලක්වුණු වින්දිතය. කොයි වගේ? child victims. ළමා වින්දිතය. ළමයි කියන්නේ අවදාන කණ්ඩායමක් නේ ළමයි කියන්නේ. ඊළඟ victims with a mental disorder. මානසික රෝගයකින් පෙළෙන වින්දිතය. එයාලා සලකන්නේ අවදාන කණ්ඩායම.
ඊළඟ victims with intellectual disability. ඒ කියන්නේ ඔය මන්ද මානසික තත්ත්වය. කල්පනාව අඩු අය. සමහරට වයසක කෙනෙක් වෙන්නත් පුළුවන්. අර වයසට යනකොට ඩිමෙන්ෂියා වගේ රෝග හැදෙනවා. කල්පනාව අඩු වෙනවා. ඒත් ඒගොල්ලෝ සමහරට ගෙවල් වල සමහරට දැන් අපි child abuse වගේම දැන් කතා කරනවානේ elderly abuse කියලා එකක්. වයස්ගත අය ගෙවල් වල abuse වෙනවා. ඒක පේන්නේ නැහැ. ඒවා ඒගොල්ලෝ ඇවිල්ලා කම්ප්ලේන්ට් කරන්නේ නැහැ. ඒකට මතකත් නැහැ. එහෙම දේවල් වෙනවා. ඊළඟට victims with a physical disability. කායික ආබාධයක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ සාමාන්‍යයෙන් special victims, vulnerable අවදාන. හතරවෙනි group එක තමයි intimidated victims. තර්ජනයට ලක්වුණු victims. දැන් මේ අය වැදගත් වෙනවා මේගොල්ලෝ witnesses ලා හැටියට ආවොත් ඒගොල්ලන්ගේ සාක්ෂි වලට බලපෑම් කරන්න පුළුවන් තර්ජනයක් නිසා. ඒතර victims of family violence. මේ මොකක් සුලභම වෙන්නේ පවුල ඇතුලේ විඳිතේ. ඒක පවුලේ අය එයාට බලපෑම් කරනවා. මොකද සාක්ෂි දෙන්නේ තමන්ගේ පවුලේ කෙනෙකුට විරුද්ධව. ඒතර ඒගොල්ලන්ට අනිවාර්යෙන් බලපෑම් වෙනවා. ඊළඟ student victims. ආයතනයක ළමයි ඉගෙන ගන්න ළමයින්ට බලපෑම් වෙන්නේ ආයතන බලධාරීන්. අපිට මතකයි අපි දෙන්නම් වැඩ කරන විශ්වවිද්‍යාලය. එහෙම යන් කොතලාල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ දෙන්නෙක් අතර ආරවුලක් වෙලා දුටි වැඩ කුමාරවක් වෙලා එක ශිෂ්‍යෙක් රෝහල්ගත කරනවා. ඒ රෝහල්ගත කරාම අනිවාර්යයෙන්ම ජීවම මාන්තයට වැටෙනවා. තුවාලෙකුත් තිබුණා. ඊට පස්සේ ජීවම මාන්තයේදී පොලිසියට දැම්මා. ඊට පස්සේ ඉන්ක්වයරි එකක් ගියා. ඒතර අපේ ආයතනයේ බැලුවා බලධාරීන් බැලුවා මේක පොලිසියට බලපෑම් කරා මේක යට කරා. බැලුවා. එතකොට ඒ පවුලේ අය විද්‍යාවේ පවුලේ අය මේ අධිකාරියට ගියා. මේ අපේ අධිකාරියට ගියා. අධිකාරියට ගිහින් තමන්ට සිද්ධ වෙන මේ අසහනයන් කිව්වම අධිකාරිය මැදිහත් වෙලා එතන හමුදාවනේ අපේ ආයතනේ මැනේජ් කරන්නේ. ඒතකොට ඒගොල්ලන් විසුද්ධව ඒ කියන්නේ කටයුතු කරලා මොහරේ අර කරන්නේ ඒ කාර්යක විදිහට සිද්ධ කරනවා. එහෙම වෙන්න පුළුවන්. ඒක කියන්නේ. අනිත් එක තමයි political victims. ඒක නැති මම කියන්න ඕනේ නැහැ. ඔබට මට වඩා හොඳට දන්නවා. දේශපාලන හේතු නිසා විඳිත වෙනවා විශේෂයෙන් කාර්යාලයෙන් වෙනකොට ඉතලා විඳක්. අනිත් එක තමයි employment related victims. වැඩ කරන ආයතනයක සමහර විට ඒ ආයතනයේ බලපෑම් වෙන්න පුළුවන්. මේ පොලිසියෙන් අය හැටියට මම ඔබට මේවා කියන්න ඕනේ. ඔබට තමයි වැඩිම බලපෑම් වෙන්නේ මේ විමර්ශන කටයුතු කරන්නේ. ඒ නිසාම තමයි ඒ අයව විශේෂීකරණය ඉන්දියානු සාකච්ඡා. මෙතන ප්‍රධානම ගැටලුව තමයි අර සාක්ෂි බලපෑම් වෙන. සාක්ෂි දීම. හරි කොහොමද අපිට මේකට උදව් කරන්න පුළුවන්? දැන් පිටරට පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි මේක අපේ රටේ නෑ. කේස් වර්කර් කෙනෙක්ව අපොයින්ට් කරනවා. විද්‍යාව බලන්න. විද්‍යාවේ සියලු දේ එයා තමයි කෝඩිනේට් කරන්නේ. විමර්ශන කටයුතු, අධිකරණ කටයුතු, විකර කටයුතු ඔක්කොම සොයා බලන්න කෙනෙක් ඉන්නවා. ඒක මොකක් උදව් වෙලා තියෙනවා විද්‍යාව. ඒක අපේ රටේ තාම නෑ අපි බලාපොරොත්තු වෙනවා එහෙම දෙයක් පටන් ගන්න නමුත් තාම නෑ. දෙවෙනි එක තමයි support and assistance during the legal proceedings. දැන් අපි දන්නවා අපේ රටේ අපරාධයක් පැමිණිලි කරපු වෙලාවේ ඉඳලා විවාහ කරලා අවසන් කරලා දඬුවම් නියම කරන්න අවුරුදු 10කට වැඩි කාලයක් යනවා. ස්ටඩීස් වලින් පොතවල මහත්මයා කරපු ස්ටඩි එකෙන් මේක වෙන්නේ. අවුරුදු 10කට. අපීල් එකයි සුප්‍රීම අපීල් එකයි ගියාම තව අවුරුදු 5ක් ඉවසන. ඔක්කොම 15. ඔය ආවම සමාජයට ඔයිටත් වැඩි. දැන් මම ඊයේ සාකි දෙන්න ගියා කොහොමද මාධිකරණයට. දැන් මම ඒ පුද්ගලයාව බලලා තියෙන්නේ පුද්ගලයාව බලලා තියෙන්නේ 2010 අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ 2012 මම බලලා තියෙන්නේ 2010
13 දැන් සාක්ෂි දෙන්නේ 2025. දැන් මගේ නාම අධිකරණයෙන් අර මනුස්සය අඳුරන්නේ. අවුරුද්දක්. මම ගොරුවන් කියලා ඇත්තටම කිව්වොත් බෑ. හරි. කියන්නේ මනුස්සය වෙනස් වෙනවා. ඉතින් එහෙමයි. අපේ සාක්ෂි වල පවා ප්‍රශ්න තියෙනවා. අපිට අර ටිකට්ස් වල ලියලා තියෙන නිසා ඒ ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඒ සාමාන්‍ය සාක්ෂිකාරයෝ රෝවමු නෑ. ඒව තියෙන දේ කියන්නේ. ඉතින් ලේසි නෑ. ඒ නිසා support and assistance during the legal process. දැන් මේ අනතෙන් ඒ සඳහා උදව් තියෙනවා. සමාජයට මහේස්ත්‍රාත් අධිකරණ වලින් ඇවිල්ලා තියෙන අධිකාරියට සමහර අයට ගමන් වියදම් ගෙවන්නේ කියලා. අධිකරණයට එන්න ඒ වගේ දේවල් අපිට මේ පනත යනදී දෙන්න පුළුවන්. යම් සහන දෙන්න පුළුවන්. විශේෂයෙන් ළමා විද්‍යාන්ට උගක් අවශ්‍යයි උසාවිය පිළිබඳ අවබෝධයක් ඒ වගේ දේවල් කියා දෙන්නේ මේවා හිත වැදගත් වෙනවා. ඊළඟට වෙන රටවල් වල තියෙනවා මේ වින්දිතයන් එකතු වෙලා හදාගත්ත අපි කියන ඒවා මොනවාද? self help groups ස්වයං උපකාරක කණ්ඩායම් support groups කියලා කියන්නේ. වෙන රටවල් වල තියෙනවා. ඒගොල්ලෝ වින්දිතයන් වෙනුවෙන් පෙළෙන්නේ. ඒවා ඒ අය වෙනුවෙන් කතා කරනවා. ඉතින් කොහේ හරි අසාධාරණයක් වෙනවනේ ඒගොල්ලෝ ඒකට මැදිහත් වෙනවා. ඒක උදව්වක් වින්දිතයන්. ඒගොල්ලෝ තනි වෙලා නැහැ. support groups. ඉතින් තමයි ලංකාවේ ඉස්සරහට ඕන දේවල්. අපි මම දැන් වින්දිතයන්ගේ දිනයක් දැන් ප්‍රකාශ කරලා තියෙනවානේ. මාර්තු 8 වින්දිතයන්ගේ දැන් මේ අපි බලාපොරොත්තු වෙන වින්දිතයන්ව එකතු කරලා යම් කිසි බලපෑම් කණ්ඩායමක් ඇටියට හදාගන්න. ඒක තමයි අවසාන අරමුණ. ඊළඟට සමහර අයට දීර්ඝකාලීන සපෝට් අවශ්‍යයි. සමහරට වින්දිතයන්ව රටින් ඉවත් කරන්න ආරක්ෂා වෙන රටක පදිංචි කරන්න. අනන්‍යතාවය වෙනස් කරන්න. මේ පනතේ ඔක්කොටම අවස්ථාවක් තියෙනවා. අනන්‍යතාවය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. බැංකු බිරුම් වෙනස් කරන්න. හැමදේම වෙනස් කරලා වෙන නමකින් එයාව වෙන පළාතක පදිංචි කරන්න. මේ පනතේ තියෙනවා. ඊළඟට support for other members of the family. වින්දිතයා විතර නෙවෙයි වින්දිතයාගේ අවුලයන්ට එහෙම නැත්නම් සුවිශේෂී වැදගත්කමක් තියෙන කෙනෙක්ට මේ සහයෝගය ලබා දෙන්න. ඉතින් මේ ඔක්කොම ක්‍රම තියෙන්නේ වින්දිතයාට උදව් සහාය වීම සඳහා. තවත් වැදගත් දෙයක් තමයි මේ පනතෙන් දෙන්නේ වින්දිතයාව දැනුවත් කරගන්න. දැන් මෙතනදී ඉතා වැදගත් දෙයක් පොලිස් නිලධාරියෙකුට ඔබ දැනගන්න ඕන මේ පනතේ තියෙනවා මෙහෙම දෙයක්. චූදිත්‍යාව රිමාන්ඩ් කරනවානේ දැන් සමහර විට රිමාන්ඩ් කරායින් පස්සේ බේල් අවුට් කරනවානේ යම් කාලයකට පස්සේ. වින්දිතයාට මේ පනතේ යටතේ අයිතියක් තියෙනවා ඒ බේල් අවුට් කරන එක ගැන දැනුම් දී. අයිතියක්. චූදිත්‍යාව බේල් ආරියන්නේ. අප දුන්නා කියලා. දැනුම් දීම දැන ගැනීමට අයිතියි. මට මතකයි එහෙම චෝදනාවක එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක්ගේ බිරිඳ එහෙම දැනුම් දුන්නේ නැහැ කියලා අධිකරණයට මේ මනත පාවිච්චි කරා. ඒකත් එනත් අපි දැනගෙන ඉන්න ඕන අප දෙන අවස්ථාවලදී අදාළ වින්දිතයාට ඒ පිළිබඳ දැනුම් දෙන්න. ඒකත් මේ පනතේ දීලා තියෙන ආරක්ෂාව. දැන් වින්දිතයන් වගේම මේකේ ඉන්න සාක්ෂිකාරුත්. සමහර වින්දිතයන් සාක්ෂිකාරුවෙක් වෙන්න පුළුවන් ඊට අමතරව සාක්ෂිකාරුවෙක්. මේ සාක්ෂිකාරුවන් වර්ග කීපයක් තියෙනවා. මම ඒකෙන් සාමාන්‍ය සාක්ෂිකාරණි පළවෙනි දෙක නෙමෙයි 3-4 අපි ගන්නවා. ඒකත් වෙනසක් නෑ අර ඉස්සර කතා කරපු ආයම තමයි. සාක්ෂිකරුවත් ළමෙක් වුණා. සාක්ෂිකරුවත් මානසික රෝගීකින් පෙළෙනවා. සාක්ෂිකරුවට මේ මන්ද මානසික තත්ත්වයක් තියෙනවා.
එහෙම නැත්නම් කායික ආබාධයක් තියෙනවා නම් ඒගොල්ලෝ විශේෂ ගණිතයි සාක්ෂිකරුන් හැටියට සලකනවා මේ පණ. ඒ වගේම තමයි අර ඉස්සෙල්ලා කියපු අර මේ තර්ජනයේ ලකුණු සාක්ෂිකරු. තර්ජනයේ ලකුණු සාක්ෂිකරුවන් වෙන්නේ sexually abused victims, ලිංගික අතවරවලට ලක් වෙච්ච අය, තමන්ගේම පවුලට විරුද්ධව සාක්ෂි දෙන්න සිදු වුණාම සහ යම් කිසි විදියකින් තර්ජනයට ලක් වුණා. විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි දෙනකොට තර්ජන වලට ලක් වෙනවා. ඉතින් ඒ පිළිබඳව සමාජ තර්ජන තාක්ෂේරු කරන්න වෙනවා පොලිසිය හරහා. තමයි අපේ ආයතනයට එහෙම අවස්ථා ලැබිලා තියෙනවා. තර්ජන තාක්ෂේරුවක් කරලා ඒ අනුව යම් ආරක්ෂාවක් සැපේ. සමහර අය ඒ ස්ථාන වලින් ඉවත් කරලා වෙනත් ස්ථානයකට. දැන් අපේ ආයතනයේම IT safe house එක. ආරක්ෂිත නිවසක් තියෙනවා. ඒතකොට එහෙම ඒ වගේ තැනක නවත්තන්න සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා. ඒ අවස්ථා කරලා තියෙනවා. ඒ weaknesses. දැන් අපිට අවසාන වශයෙන් මගේ අවසාන කොටස තමයි ඔබගේ කාර්යභාරය වෙන්නේ මොකක්ද? Role of the police. වැදගත්ම දේ තමයි සාධාරණ කටයුතු. සාධාරණ. පක්ෂපාතීව නෙමෙයි. පක්ෂපාතීව නෙමෙයි සාධාරණ කටයුතු. එතනදී ගරුත්වය කියන එක වැදගත් වෙනවා. විද්‍යාවට අවශ්‍ය නිසි ගරුත්වය සහ සහාය. මම උදාහරණයක් ගන්න. අපි හිතමු මේ විද්‍යිත කාන්තාව ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක්. එමා ඉන්නවා. දැන් එයා ඉන්න පැමිණිලා දානවා පොලිසියට ලිංගික අතවරයක් කරන්න. හැබැයි එයා ප්‍රසිද්ධ කෙනෙක් කවුරුද දන්නවා මෙයා මේ කමර්ෂල් සෙක්ස් වල කෙනෙක්. ඒ වශයෙන් ලිංගික කටයුතු එයාට කැමැත්තෙන් තොරව ලිංගික කටයුතු කරන්නේ ඒක වරදක් කියලා ඔබ දන්නවනේ. දැන් ඒ වගේ අවස්ථාවකදී කොහොමද පොලිසිය ඒ පැමිණිල්ල බාරගන්නේ සහ ඒක සටහන් කරන්නේ? අන්න හොඳ අවස්ථාවක්. ගෞරවයෙන් එයා එතන ඉන්නේ කවුරු හැටියද? ඉංග්‍රීසි. දොරට වෙනත් බින්දියන්ට හා සමාන ගෞරවයක් එයාගේ රැකියාව වහුන. නේ? කියන්නේ ගන්න. මේ ගෞරවය කියන්නේ හරියට එක. එවැනි තමයි පොලිසියෙන් අවශ්‍ය වෙනවා reporting a crime. මුලින්ම පැමිණිලි කරන්නේ ඔබට. විමර්ශනය ආරම්භ වෙන්නේ පැමිණිලි. ඒකේ පැමිණිලි කරන්න ආවම ඔබට පුළුවන් නම් විද්‍යාවේ පැමිණිලි ලියාගන්න ඉස්සර මේ පැමිණිල්ලේ තියෙන වැදගත්කම කියන්නේ. පැමිණිලි කරන්නේ ඔතන මේ පැමිණිල්ල වැදගත්. විශේෂයෙන් වෙච්චි දේ පමණක් කියන්නේ. ඒක ඉතින් වැදගත්. මොකද විද්‍යාව සමහර විට පැමිණිලි කාර්යව සමහර විට උගන්නලා යනවා. මේකත් එකතු කරලා තියෙනවා. ජීව පවුල් අතර කෝන්දර තිබ්බම පටලන්නත් එක්ක එහෙම කරනවා. ඉතින් සමාජ කරන එහෙම කිව්වම හොඳයි. හැබැයි ඒවා අවසානයේ ඔබ දන්නවා. ඒවා තමයි නඩු අහගෙන ප්‍රධාන හේතු. පරස්පරයෙන්. නිසා ඇත්තම විතරක් මේක පැමිණිල්ල ලියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් විනාඩි 5ක් විතර පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. ඒක දෙක explain how the police will deal with the matter. ඔබගේ කාර්යභාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද්ද ඔබගේ කාර්යය? සමාජයට ඔබගේ කෙරෙන්නේ නැති කාර්යය. සමාජයේ ඒගොල්ලෝ හිතනවා පොලිසිය තමයි නඩු කරන්නේ. එහෙම හිතනවා. දැන් පැමිණිලි කරලා හරි දැන් පොලිසිය මට
කිව්වා වෛද්‍යවරයෙක් ගාවට යවන්නකොට. වචන දෙක තුනක් කිව්වා නෑ. ඇයි මේකට යවන්නේ? වෛද්‍යවරයා ගාවට යවන්නේ ඒ සාක්ෂි. ඒ විද්‍යාවේ වාසිය. මොකද වෛද්‍ය සාක්ෂි ආවම අර පැමිණිල්ල තවත් ශක්තිමත්. ඒක පොඩ්ඩක් හැයි. වෛද්‍යවරයා ගියාම වෛද්‍යවරයා ඔබගේ මේ සිද්ධිය ගැන ප්‍රශ්න කරයි. පරීක්ෂා කරලා බලයි. මෙයා ගැන හරියට අවබෝධයකින් එක ආවොත් මේ විද්‍යාවට වෙන හානිය අවබෝධ කරගන්න. ඒක අපි හිතනවා පොලිසියට කරන්න පුළුවන් ඒ පැහැදිලි කිරීම. ඒවට මේ ලොකු වෙලාවල් යන දේවල් නෙමෙයි. විනාඩි 5ක විතර කතාවක් කියන්නේ. හැබැයි ඒක හරිය නිශ්චිතව ඒක කොට උදව්. ඒතොරියා දන්නවා මොකද්ද වෙන්නේ. ඇයි ආව වෛද්‍යවරයෙක් ගාවට යවන්නේ? ඒවා පිළිබඳ අවබෝධයක් එක්කෙනකොට එයාගේ පැත්තෙන් මානස සංසුන් වෙනවා වෛද්‍යවරයාට දෙන සහායයක් වැඩි. ඒක තමයි රිපෝටින් සම්බන්ධව විශේෂය. තුන්වෙනි දේ තමයි making a statement. පැමිණිල්ලක් කරනවා. මේ ස්ටේට්මන්ට් එකේදී ස්ටේට්මන්ට් එක ලියාගන්නේ පොලිසිය. නේද? එහෙමයි. ලියන්නේ පොලිසිය නෙලිය. පැමිණිලි කරු නෙමෙයි නෙලිය පොලිසිය ලියන්නේ. එතකොට නැවතත් ඒකේ කාර්යභාරය සහ ලියන එක හරියට ලියන. ඒක හරි වැදගත්. ඕවනේ අන්තිමට උසාවියේදී කතා කරන්නේ ඔය මුළු පොත අරගෙන නෑ. ඊළඟ උසාවියේදී ඒ පිළිබඳව කතා කරන්නේ සාක්ෂි දෙන්න වෙන්නේ. ඒකට ඒවා ඇකියුරේට්ලි ලියන එක. සහ එතනදී අර විමර්ශනාත්මකව ඒ කරුණු ගන්න. ඒකත් වැදගත්. නිකම්ම ඔබ කියන දේ ලියනවා නෙවෙයි. අවබෝධයෙන් යුතුව ලියන්න. ඒක ඔබ දන්නවා මේකට මේ කාරණේ වැදගත් නෑ. පැමිණිලි කරුවා දන්නේ. ඔබට පුළුවන් මේ විමර්ශනාත්මකව ඒක ලියන්න. අහලා ලියන්න. ඊළඟට ලියපු දේ චෙක් කරන එක එක සම්බන්ධ කරනවා. මොනාරි වෙනසක් කරුවා තිබුණොත් වැරදීමක් තිබුණොත් ඒවා වෙනස් කිරීම සහ අමතක තොරතුරු ලැබුණොත් ඒවා කොහොමද සාකච්ඡා කරන්නේ? ගැටලුවක් ඇති වුණොත් විදියට. ඒ ක්‍රම ඔක්කොම ඔබට කියලා දෙනවා. ඒවා හරි වැදගත් වෙනවා විද්‍යාවේ උසස් සාක්ෂිකාරයෙකුට උදව්. ඊළඟ කාරණේ තමයි මේ පනතේ විශේෂම අවධානය යොමු කරලා තියෙනවා විද්‍යාවට බලපෑම් ඇති කරන. නැත්නම් සාක්ෂිකාරයෙකුට බලපෑම් ඇති කරන. appropriate action. එතනදී කවුරුහරි පැමිණිලි කරොත් ඒ පිළිබඳ නැවත වරක් එකතු ස්වාධීන පරීක්ෂණයක් කිරීම. ඒ පැමිණිල්ල පිළිබඳ. ඒක ඇත්ත නැත්තම් බලන්න. සමහර අය බොරුවට පැමිණිලි කරනවා. ඒ පිළිබඳව සොයා බලලා ඇත්තටම තර්ජන assessment එක. අවදාන පිළිබඳ තාක්ෂණය කරලා අවශ්‍ය ආරක්ෂාව සැපයීම. ඒක තමයි පොලිසියට කරන කාර්යය. right. එතකොට ඔය ප්‍රධාන කාරණා ටික අමතර වශයෙන් ඔබට වින්දිතයන්ට හා සාක්ෂි කරනවා. මේකට දෙකොල්ලමයි තියෙනවා. ඒ සඳහා ඔබට අවස්ථාවක් තියෙනවා මේ පන්තියේ අර මානසික පැත්තේ මේ පන්තියෙන් ලැබෙන මේ මානව උදව් වෙනවා. හරි. එච්චරයි